1924 අගෝස්තු 20 ලංකාවේ උපදිනවා හරි අමුතු වැඩ කරන්න කැමති ඒ වෙනුවෙන් මහන්සි වෙන්න උනන්දුව තියෙන පුංචි කොල්ලෙක්. පුංචි දවස්වල ඉඳලා කලේ කවුරුවත් නොකරන වැඩ. ඒ තමයි ඔහුගේ දැක්ම. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා වැඩිදුර අධ්‍යාපනය ලබන්නට ඔහු යනවා ක්‍රේඩ්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට. මේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මේ විශ්වවිද්‍යාලයෙන් ඔහු ප්‍රගුණ කළා ශේෂ්ත්‍ර ගණනාව. යාන්ත්‍රනික ඉංජිනේරු විද්‍යාව, කෘෂි විද්‍යාව, තාක්ෂණය අවසානයේ ඔහු වරලත් ඉංජිනේරුවෙක් විදිහට ලංකාවට ඇවිල්ලා කෘෂිකාර්මික රටකට මිනිස්සුන්ට අත්‍යවශ්‍ය වන උපකරණයක් නිර්මාණය කළා. මේ උපකරණය අපේ රටේ පාලකයන්ට ගිහිල්ලා කිව්වා මෙවැනි උපකරණයක් හදලා තිනවා මම. මේක ප්‍රචලිත කළොත් අපේ රටේ මිනිස්සුන්ට කෘෂිකර්මාන්තය සඳහා ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. පාලකයන් මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. මේ විතරක් නෙවෙයි ව්‍යාපාරිකයන්ට නව නිපැයුම්කරුවන්ටත් මේ අදහස කිව්වට කිසිම කෙනෙක් ඔහුව ගණන් ගත්තේ නැහැ. මගේ කතානායකයා තමන් නිර්මාණය කරපු යන්ත්‍රයක් අරගෙන නිර්මාණ තාක්ෂණයත් අරගෙන ඔහු යනවා UK වලට ගිහිල්ලා නවනිපැයුම් කරන සමාගමකට ගිහිල්ලා තමන්ගේ නවනිපැයුම පිළිබඳ පැහැදිලි කිරීමක් කළා. ඔවුන් පුදුමයට පත් වුණා. ඇයි මෙවැනි නිර්මාණයක් අපේ රටේ මිනිස්සු ප්‍රචලිත නොකළේ කියලා. 1955 කෘෂිකර්මාන්තයේ දැවැන්ත පරිවර්තනයක් විප්ලවයක් ලෝකෙට අත්‍යක්තරයක් නිර්මාණය වුණා. හැබැයි මේ අත්‍යක්තරේ නිපැයුම්කරුවා ශ්‍රී ලාංකිකයෙක්. අවාසනාවකට පැවති රජයන්ව නිර්මාණය කරන්නට කිසිම මූල්‍ය ආයතනයක් හා අනුග්‍රහයක් ඉදිරිපත් වුණේ නැහැ ශ්‍රී ලංකාවේදී. ලෑන්ඩ් මාස්ටර් සමාගම මෙන්න මේ සුවිශේෂී කෘෂි උපකරණ නිර්මාණය කරලා 1970 වෙද්දී මහද්වීප 3කට මේක ප්‍රචලිත කළා. ඔබ හිතන්න විශේෂම කාරණය කියන්නේ ශ්‍රී ලංකාවේ රජයත් මෙන්න මේ කෘෂි උපකරණය ලෑන්ඩ් මාස්ටර් එක 11,000 ලංකාවට ගෙන්න ගන්නවා. අපේ රටේ මිනිස්සෙක්ගේ නිර්මාණයක් ඇගීමක් ලක් කළේ නැහැ. ඔබට දෙන්න කතාව පණිවිඩය තමයි අරමුණකට වැඩ කරන්ද ඒ අරමුණ ජයග්‍රහණය තමන්ගාවට පළවෙනි වතාවට නොවේ, දෙවෙනි වතාවට නොවේ, තුන්වෙනි වතාවට නොවේ. හැබැයි කෙසේ හෝ ඔහු ජයග්‍රහණය කරලා කෘෂිකර්මාන්තයට සුවිශේෂී යන්ත්‍රයක් නිර්මාණය කළා. අවසානයේ ඔහුව ශ්‍රී ලාංකිකෙක් විදිහට ඉහළම පිළිගැනීමකට ලක් කළා. මොරටු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙක් විදිහට, තේ සංස්ථාවේ සභාපතිවරයෙක් විදිහට, නවනිපැයුම් කරුවන්ගේ සභාපති විදිහට ලංකාවේ විශාල ජනාදරයට පත්වෙච්ච පුද්ගලයෙක් බවට ඔහු පත් වුණා. හැබැයි ඒ ජනාදරයට පත් වුණේ තමන්ගේ නව නිර්මාණයක් එක්ක. හැබැයි ඒකේ ආරම්භක අවධියේදී ඔහු උත්සාහ කරා මේක ශ්‍රී ලාංකික නිර්මාණයක් බවට ලෝකෙට ප්‍රචලිත කරන්න. නමුත් අවස්ථාව ලැබුණේ නැහැ. ඔබට කියන්නේ අරමුණක් වෙනුවෙන් වැඩ කරන ඕනෑම කෙනෙකුට ජයග්‍රහණය කවදා හෝ දවසකට තමන් ගාවට එනවා. ඒ ජයග්‍රහණය තමන් ලැබුව දවසට තමන්ව සමාජයෙන් පිළිගන්නේ දෙගුණ තෙගුණ කරලා. අද අපේ කතානායකයා බවට පත් වුණේ වෙන කවුරුවත් නොවේ. ෆිලිප් රේවක විජේවර්ධන. ශ්‍රී ලංකාවේ ලෑන්ඩ් මාස්ටර් මුල් හිමිකරුවා.